Hello lamai, good morning and welcome back to my YouTube channel. ඔන්න මම අද ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. දැන් තමයි මම නැගිට්ටේ. අද මට කැම්පස් එකට යන්න තියෙනවා. එහෙනම් අපි උදේම ලෑස්ති වෙමු. Hello everyone, welcome back to my YouTube channel. දැන් වෙලාව උදේ 6:00යි. මම ලෑස්තිලා ඉන්නේ අද කැම්පස් එකට යන්න. අවුරුදු නිවාඩුවෙන් පස්සේ අද තමයි කැම්පස් එකට යන්නේ. මොකද පහුගිය ටිකෙන් මම ගොඩාක් බිසි වුණා. අරත් අද එක්සෑම්ස් ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් අද තියෙන්නේ. එක්සෑම් එකම ගොඩක් බිසි වුණා. සෝ මට පහුගිය ටිකේ පාඩම් කරන්න තිබ්බා. ඊට අමතරව තව ගොඩක් වැඩ තිබ්බා. ඒ නිසා මට වීඩියෝ එකක් කරන්න උනේ නෑ. ඒකට සමා වෙන්න. කොහොමහරි ගොඩ දවසකට පස්සේ අද මම ලෑස්ති වෙන්නේ කැම්පස් එකට යන්න. මම ෆෝන් එකේ කැම් එක දිහා බලන ගමන් කන්නඩි දිහා බලනවා. ඒකයි මගේ අයිසයිට් එක වෙනස් වෙන්නේ. සෝ අද ලෑස්ති වෙන්නේ මම කැම්පස් එකට යන්න. මම ඇඳගෙන ඉවරයි. නාලා ඉන්නේ කොහෙද? ඕකේ. let's prepare. අද මම මේකප් මුකුත් කරන්නේ නැහැ. මොකද අද මම යන්නේ එක්සෑම්ස් වලට. එක්සෑම් ලියන අතරේ මේකප් එක මම හිතනවා මට ඩිස්ටර්බ් වෙයි කියලා. සෝ මම අද මේකප් කරන්නේ නැහැ. පොඩි ෆේස් ක්‍රීම් එකක් විතරක් ගාගෙන යනවා. and මම මේ දවස්වල මාස්ක් එකක් යූස් කරනවා. ගොඩක් සෙමර වගේ අසනීප වෙලා හිටියා. ඉතින් අනිවාර්යෙන් මාස්ක් එකක් දානවා. ඒ නිසා මම හිතන්නේ මේකප් එකක් ඕනේ වෙයි කියලා. ගොඩක් දේවල් ඕනේ. අද ටබ් ගාලා ගිහින් ටබ් ගාලා ඔයිල් එකක්. hair oil එක මම ඊයේ hair oil treatment එකක් කරා. ඒකට ගත්ත ඔයිල් එක. අද මගේ ෆයිනල් ලුක් එක පේන්නේ නේද හරියට? කවන්න මෙහෙම තමයි මම අද කැම්පස් එකට යන්නේ. යන්නේ කියන්නේ අද එක්සෑම්ස් තියෙන්නේ. ඒ නිසා මම ගොඩාක් සිම්පල් විදිහට යන්නේ. මට පහසු විදිහට, මට කම්ෆර්ටබල් විදිහට තමයි මම අද කැම්පස් එකට යන්නේ. let's go. ඉතින් මේ තමයි මම මගේ කැම්පස් එකට අරන් යන බෑග් එක. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මම බෑග් එක අරන් යන්නේ හදන් යන්නේ කොහොමද කියලා ෂෙයා කරගන්න. ඔය මුලින්ම දාන්නේ පොත් ටික. ඊට පස්සේ මම බෑග් එකට දානවා මගේ කුඩේ ඕනෙම දේවල් ටික. මොකද හවසට අනිවාර්යෙන් වහිනවා මේ දවස්වල. ඊට පස්සේ මගේ පෙන්සිල් කේස් එක. මෙයාගේ නම කබීතා. මෙයාට කියන්නේ කබීතා කියලා. ඊට පස්සේ මගේ පර්ස් එක. තව ඕනෙම දෙයක් බෙහෙත්. මම නිතර අසනීප වෙන ළමෙක්. ඊට පස්සේ මගේ කණ්ණාඩි දෙක. මේක අවුවට මම දාන්නේ මිග්‍රේන්ස් නිසා. උදේම දාන්න යන්නේ අවුව වැටෙනකොට දාගන්න. ඊට පස්සේ පොඩි පොතක් පෑනක් මේ දෙක අනිවාර්යයෙන්ම බෑග් එකේ තියාගන්න. හදිස්සියට මොන හරි ඕන වුණොත් ලියා ගන්න. ඊට පස්සේ ටිෂූස් ඕන වෙනවා. මේක වෙට් ටිෂූ එකක්, මේක normal dry tissue එකක්. ඊට පස්සේ
power bank එක සහ කේබල් එක මම වීඩියෝස් කරන දවසට මේ දෙක අරගෙන යනවා. මොකද එහෙම වුණාම ටක් ගාලා ෆෝන් එකේ බැටරි ඩෙඩ් වෙන්න බලනවා මට charge කරගන්න ඕන. ඊට පස්සේ lip balm එකයි hand cream එකයි මේක perfume bottle එකක තිබ්බට මේකේ තියෙන්නේ baby cologne එක. මේ ලංකේ ඉඳලා මේ perfumes ගහන්න නැතුව baby cologne ගහන්න ආසාවක් ඇවිල්ලා තියෙනවා. එන්න perfume bottle එකකට baby cologne එකක් දාගත්තා. ඊට පස්සේ අන්තිමට මගේ water bottle එක මේක මදි. ලොකු water bottle එකක් ඕනේ. උනාට මට ගොඩාක් ලොකු එකක් අරගෙන යන්න කියන්නේ කැරි කරන්න අමාරුයි මම බස් එකේ යන නිසා. ඉතින් මම මේක අරගෙන යනවා ඕන වෙනකොට රිෆිල් කරගන්නවා. මේක තමයි මගේ බෑග් එක. ඊට පස්සේ උදේට කෑව ළමයි ඔයාලත් පුරුදු වෙන්න අනිවාර්යෙන් කොහේ හරි යන්න කලින් කාලා යන්න. හරි එහෙනම් අපි දැන් යමු. ඔන්න දැන් තමයි මම කැම්පස් එක ළඟින් බස් එකෙන් බැස්සේ. එහෙනම් අපි යමු කැම්පස් එක ඇතුළට. සමහර විට මගේ යාළුවෝ ඇවිල්ලා ඇති, සමහර විට නැතුව ඇති. මට අහන්න බැරි වුණා යාළුවා ආවද නැද්ද කියලා. මම මගේ යාළුවෙක්ට කතා කරා. එතකොට එයා කිව්වා එයාත් ඇවිල්ලා නැහැ කියලා. එතකොට කවුරුත් ඇවිල්ලා නැහැ. ඉතින් මම මේ යනවා ඉඳගෙන ඉන්න කවුරු හරි එනකම්. ඔන්න මම ඉඳගෙන හිටියා මම හිතන්නේ පැය භාගයක් විතර කවුරු හරි එනකම්. ඊට පස්සේ යාළුවෝ ටික ආවා. ආවට පස්සේ අපි හැමෝම ගියා කෑම කන්න. ඔය ඉන්නේ මගේ යාළුවෝ ටික. ඉතින් කෑම කාලා ඊට පස්සේ ඉවර වෙලා අපි එක්සෑම් එකට ගියා. අනේ මට ඒ ටික නම් වීඩියෝ කරන්න උනේ නැහැ. ඉතින් මේ අපි එක්සෑම් ඉවර වෙලා එළියට ඇවිල්ලා ඉන්නවා. එක්සෑම් එක හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ. හිතුව තරම් අමාරු වෙන්නේ නැහැ ඉතින්. මාෂි මේ අද එක්සෑම් එක ගැන මොකද හිතේ? අද තිබුණේ එක්සෑම් එක ෂේප් න්යායෙන් ලියා දැම්මා. හැබැයි අපේ අම්මා පිළිබඳව මට මරණම් භයම්. එහෙමද දැන් ඔයාලා ගෙදර එන්නේ උඩ දුම්බරට මේ කමන්නේ එන්න මොකද මේ එහෙමනොත් මට ඔයාලා ගෙදර යන්න නම මාත් එහෙම තමයි. ඊට පස්සේ ළමයි පේනවනේ විභාග ලියලා කැම්පස් එකට වෙලා පිස්සු කෙල ඉඳලා ටිකක් වෙලා ඉඳලා මම ආවා ගෙදර යන්න. ගෙදර ආවා. වෙනදා වගේම මම ගෙදර එනකොට අම්මි බලන් ඉන්නවා මම ගෙදර එනකන්. හෙලෝ ළමයි ඔන්න මම දැන් තමයි ගෙදර ඇවිල්ලා බෑග් එකක් පැත්තකින් තියලා චුට්ටක් රිලැක්ස් උනේ. මුලින්ම මම වොෂ් එකක් දාගෙන එන්නම්. ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. මොකද මටත් තාම ප්ලෑන් එකක් නැහැ. Hello everyone, welcome again to my YouTube channel. ඔන්න මම දැන් තමයි වොෂ් එකක් දාලා ආවේ. කැම්පස් එකට ගිහලා ඇවිල්ලා වොෂ් එකක් දැම්මා. දැන් වෙලාව හවස 4යි. දැන් මම යන්නේ චුටි නැප් එකක් ගන්න. මොකද මට 5ට ආයෙත් ලෙක්චර් එකක් තියෙනවා. පහේ ලෙක්චර් එකට කලින් චුට්ටක් නිදාගත්තා නම් හොඳයි වගේ ටිකක් මහන්සි. ගොඩ දවසකින් ගියේ මම එළියට. අවුරුදු නිවාඩුවෙන් පස්සේ එළියට ගියේම නෑ. අද තමා චුට්ටක් එළියට ගිහින් ආවේ. නිසා මහන්සි. ඉතින් මම යන්නේ දැන් චුට්ටක් නිදා ගන්න. ඔන්න මම දැන් ක්ලාස් එකක ඉන්නේ. මට හවස 5 ඉඳලා 9 විතර වෙනකන් ලෙක්චර් එකක් තිබ්බා. ඇත්තටම නිදා ගන්නවා කියලා හිතාගෙන ගියාට මට නිදා ගන්න හම්බුනේත් නැහැ. වෙන වැඩක් වැටුණා. ඒ නිසා ඒකත් කර කර හිටියා. දැන් ඉතින් ක්ලාස් උත් ඉන්නවා.
ඕපන් යුනිවර්සිටි එකේ පටන් ගත්තා ෆවුන්ඩේෂන් කෝස් එකක්. මොකද ඒ ලෙවල් වලින් මට එක සබ්ජෙක්ට් එකක් ඩවුන්. ඒ නිසා මට ඩිග්‍රී එකකට යන්න ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න ඕනි. ආයෙ පාරක් ඒ ලෙවල් කරනවට වඩා මට හිතුණා ෆවුන්ඩේෂන් එකක් කරලා ඩිග්‍රී එකක් කරන එක හොඳයි කියලා. ඒ නිසා මම ඕපන් යුනිවර්සිටි එකේ ෆවුන්ඩේෂන් එකක් පටන් ගත්තා. මේ යන්නේ ඒකේ ලෙක්චර්ස්. මේ වෙලාව නම් මං හරිම මහන්සියෙන් හිටියේ ළමයි උදේ ඉඳන් වැඩ කැම්පස් එකේ. මං හිතුවට වඩා එක්සෑම් එක ටිකක් ඇත්තටම අමාරු වුණා. ඒ නිසා ඒකටත් හිත අවුලෙන් හිටියේ. බලමු ඉතින් සෙමස්ටර් එක ආයෙ රිපීට් වෙයිද දන්නෙත් නැහැ. බලමු ඊළඟ සබ්ජෙක්ට් එකෙන් සමහර විට ඒක අල්ලන්න පුළුවන් වෙයි. කොහොම හරි ඉතින් මේ ක්ලාස් එක ඉවර වෙලා මම කාලා නිදාගත්තා. ගොඩක් වැඩ කර හිටියෙත් නැහැ. මට හරි මහන්සියි අද. හලෝ ළමයි, දැන් තමයි ක්ලාස් ඉවරුනේ. මම හිතන්නේ පැය 3ක් හෝ 4කට කිට්ටුව ක්ලාස් එක තිබ්බා. මේ දැන් ඉවරුනේ. මම තාම PDF ගන්න කරලත් නැහැ. හරිම මහන්සි දවසක්. ඔය විදිහට තමයි අද දවස ඉවර වුණේ. තාම ඉවර නෑ. තාම මම රැට කාලා නෑ. රැට කන්න ඕනේ. ඊට පස්සේ මම හිතන්නේ මම නිදාගන්න යයි. අද වෙන වැඩක් නෑ. අද හරිම බිසි වගේම ටයර්ඩ් දවසක්. ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවිලා ඉවරුනේ. හැමෝටම thank you මගේ අද දවසත් එක්ක එකතු වෙලා හිටියට.